ඔයාගේ අප්පච්චි උදේ පාන්දර 3-4ට නැගිටලා කහට කෝප්පයක් බීලා වැඩ රාජකාරි වල යෙදෙන්නේ පුතේ තාත්තගේ බඩ පුරව ගන්නට එහෙම නෙවෙයි. සමහර දවස්වලට ඔයාගේ ආදරණීය අප්පච්චි මොර සූරන වැස්සේ දුවේ පුතේ අසීමාන්තික දුක් විඳේ දුවේ තාත්තගේ බඩ පුරව ගන්නට නම් නෙවෙයි. සමහර දවස්වලට ඔයාගේ ආදරණීය අප්පච්චි ගිනි කාස්ටක අවුවේ දුක් විඳින්නේ දුවේ පුතේ තාත්තගේ බඩ පුරව ගන්නට නෙවෙයි. පුතේ අද ඔයාලට ගොඩාක් දැනෙනවා ඇති තාත්තා නැති අඩුව කොච්චරද කියලා. අද තාත්තා හිටියනම් දුවේ පුතේ කොච්චරනම් සතුටු වෙනවද? අද සමහරක් වෙලාවට දුවේ පුතේ තාත්තා ළඟ ඉන්නකොට අපිට කවදාකවත් තාත්තා කෙනෙකුගේ වටිනාකම අපිට තේරෙන්නේ නැහැ. තාත්තා කවදාක හරි අපාතරින් සමුගත්තකට දවසකට පමණයි දුවේ පුතේ තාත්තගේ වටිනාකම තේරෙන්නේ. අද මේ දරුවන්ට ගොඩාක් දැනෙනවා ඇති තාත්තා නැති අඩුව කොච්චරද කියලා. එච්චර අසීමාන්තික සෙනෙහසකින් කැපකිරීමක් කරන්ට යෙදුන රත්තරන් අප්පච්චි දුවේ පුතේ සමහර දවස්වලට වැඩ රාජකාරී කරලා එනකොට රාත්‍රී වෙලා එතකොට පුතේ ඔයාලා නිදි කවදාකවත් ඔයාගේ අප්පච්චි බත් එක අතට ගත්තේ නෑ ඔයාලා කාලා නැත්තම්.